ප්‍රයිම් හෝම්ලෑන්ඩ් නාලිකාව සමග එකතු වී සිටින ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අපි අදාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම බොකලගම ප්‍රදේශයේ විහිණීමට ඇති නිවසක සහ ඉඩමක තොරතුරු අරගෙන. පස්යාල මීරිගම ප්‍රධාන මාර්ගයේ හිරිවල හන්දියෙන් ගණේගොඩ රේල්වේ ස්ටේෂන් පාර නැතිනම් ගස්පේ පාරේ කිලෝමීටර් 3ක් පැමිණි පසු මෙම නිවස පිහිටා ඇත. මෙහි පොල්, තැඹිලි, කොස්, පුවක් ඇතුළු තවත් වටිනා ගස් වර්ග රැසක් සහිතයි. අඩි 15ක මාර්ගයකින් නිවස වෙත පිවිසීමට තිබෙන අතර ජල විදුලි පහසුකම්ද ලබාගෙන ඇත. මෙම නිවස සාලය නිදන කාමර 4ක් මුළු තැන් ගේ සහ ඇටච් බාත්රූම් එකකින්ද සමන්විතයි. ඔබට මෙම නිවස කුලී පදනම යටතේ ලබා දී මාසික රුපියල් 20000ක පමණ ආදායමක් උපයා ගන්න පුළුවන්. සම්පූර්ණ පර්චස් 41ක භූමි ප්‍රමාණයක් තිබෙන මෙම ඉඩමේ නිවස සහිත කොටස පර්චස් 25ක් වශයෙන්ුත් නිවසට ඉදිරි කොටස පර්චස් 16ක් ලෙස පවතින නිසා ඔබට නිවස සමග පර්චස් 25 ඉඩමද නැතිනම් සුන්දර වේලයායකර මායිම පිහිටා තිබෙන පර්චස් 16ක ඉඩමද පමණක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ දේපල උවද මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ඉඩමේ සිට කොළඹ පොල්ගහවෙල දුම්රිය මාර්ගයේ දුම්රිය නැවතුම් ස්ථානයක් වන ගණේගොඩ හන්දියේ දුම්රිය ස්ථානයේ තිබෙන්නේ කිලෝමීටර් 2.5යි. පස්යාල මීරිගම ප්‍රධාන මාර්ගයේ තිබෙන්නේ කිලෝමීටර් 3යි. නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පස්යාල නගරයට තිබෙන්නේ කිලෝමීටර් 6යි. මීරිගම නගරයට තිබෙන්නේ කිලෝමීටර් 7යි සහ මීරිගම මධ්‍යම හා උතුරු අධිවේගී පිවිසුමට තිබෙන්නේද කිලෝමීටර් 8යි. ඒ වගේම මීරිගම නගරයේ ප්‍රසිද්ධ පාසල් වන ඩී.එස්. සේනානායක මධ්‍ය මහාවිද්‍යාලයේ ජාතික පාසල, මීරිගම බණ්ඩාරනායක මධ්‍ය මහාවිද්‍යාලය, ඩඩ්ලි සේනානායක විද්‍යාලය මෙන්ම හාපිරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජාතික පාසල්ද විනාඩි 10කින් ළඟා වෙන්න පුළුවන්. සින්නක්කර නිරවුල් ඔප්පුවකට හිමිකම් කියන මෙම සම්පූර්ණ දේපල අලෙවි කරන නව මිල වන්නේ රුපියල් ලක්ෂ 110ක මිලකටයි. ඔබ පර්චස් 18ක ඉඩම පමණ මිලදී ගන්නවා නම් එම කොටස අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 20ක මිලකටයි. ඔබට මෙම දේපල පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මිල ගණන් සාකච්ඡා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබ මෙම දේපල මිලදී ගැනීමට කැමති නම් අමතන්න අපව 077 915 25 26 075 915 25 26. ඒ වගේම මතක් කරනවා අපව subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න කියලා. එතකොට අපි මේ වගේ වටිනා ඉඩමක නිවසක වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එකකින් දැනගන්න පුළුවන්. ස්තුතියි ඔබ සියලු දෙනාටම.